මේ වගේ සරසාම්‍යයක් බව පෙන්වන්න දුන්න වෙලාවක මේ දෙපස පද දිහා හොඳට බලන්න ඕනේ. දැන් මේක පාවිච්චි කරලා මේක සුළු කරගෙන ගිහින් මේක බව පෙන්වන්න ඕනේ. මේ නැත්තම් මේක සුළු කරගෙන ගිහින් මේක බව පෙන්වන්න ඕනේ. නැත්තම් මේක සුළු කරගෙන ගිහින් මගක් ගෙනියලා එතන ප්‍රතිඵලයක් අරගෙන මේකෙන් මේක සුළු කරගෙන ගිහින් මගක් අරගෙන මේ ප්‍රතිඵල දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ. එතකොට මේ වගේ සරසාම්‍ය සාධන අවස්ථාවලදී මේ සාධන අවස්ථාවලදී අපි සාමාන්‍යයෙන් ලොකු පැත්ත තෝරගන්න එක තමයි හොඳ. ඒ කියන්නේ මේක සුළු කරලා මේක හදාගන්න ලේසිනේ. සාමාන්‍යයෙන් මේ පද වැඩි ප්‍රමාණයක් තියෙන පැත්ත තමයි එතකොට තෝරගන්නේ. ඒක තමයි හොඳ. ඒක මේ ඒක විදිහට කරනකොට තමයි ගොඩක් වෙලාවට හරියන්නේ. එතකොට දැන් මම මේකේ left hand side එක. ඒ කියන්නේ වම් පස ගන්නවා. මේක ආයේ දැන් ආයේ මේක ලියන්න ඕනේ නැහැ නේ. මෙතන මේක තියෙනවනේ. එතකොට දැන් මේක දිහා බලනවා. sec cosec තියෙන්නේ. cosec sec හරි. එතකොට මෙතන තියෙන්නේ cot. cot ලියන්න පුළුවන් cos බෙදීම sin. tan ලියන්න පුළුවන් sin බෙදීම cos. මේ sin ඍණ cos මේ cos වල sin cos සුළු වෙලා උඩයට මාරු කරලා මේ වගේ ප්‍රතිඵලයක් හදාගන්න පුළුවන් වෙයිනේ. මේ විතර තමයි හදන්නේ. එතකොට cot ලියන්න පුළුවන් cos a බෙදීම sin a කියලා. ඊපස්සේ tan a ලියන්න පුළුවන් sin a බෙදීම cos a කියලා. මේ sin a ඍණ cos a හැමෝම තියෙනවා. ඊට පස්සේ දැන් මෙතන පොදු හරයක් ගන්න පුළුවන් නේ. එතකොට මේක පොදු හරයක් ගන්න පුළුවන්. ඒතර පොදු හරය වෙන්නේ දැන් sin a තියෙනවා cos a තියෙනවා. මෙතන මොකුත් නැහැ. එතකොට sin a cos a කියන එක ගුණිතය පොදු හරයක් විදිහට ගන්න පුළුවන්. අරගෙන මේක සුළු කරන්න පුළුවන් නේ. එතකොට මෙතන sin a cos a කියන ගුණිතය එනවා. මෙතන sin a තියෙන්නේ. එහෙනම් මෙතන cos a නෑ. එහෙනම් මේ උඩේ cos වලින් ගුණ වෙනවා. cos a වලින් ගුණ වෙනවා cos වර්ග a. ඊට පස්සේ මෙතන sin මෙතන cos තියෙන්නේ. මේ cos ට cos කැපුණාට පස්සේ මෙතන sin වලින් sin නේ. sin වර්ගය. ඔන්නෝම නෙන්නේ. sin a ඍණ cos a. එතකොට දැන් මේක ළමෙක් මෙහෙම sin වර්ගයේ ධන sin a cos a sin a වරයක් cos a ධන cos වර්ගය a වාරයක් sin a ඍණ cos a බෙදීම sin a cos a. දැන් මේක ළමෙක් දැකපලියට මේක අඳුරගන්නේ නැහැ මේ ඝන දෙක අන්තරය කියන. මේ ඝන දෙක අන්තරය කොහොමද තියෙන්න පුළුවන්? a ඝණය ඍණ b ඝණය කියන එක ලියන්න පුළුවන් නේද? a ඍණ b වාරයක්. මේ මැද තියෙන ලකුණ පාවිච්චි කරලා a ඍණ b කියලා ලියනවා. එතකොට මේ මුල පදයේ වර්ගය පද දෙකේ ගුණිතය ab මෙතන මැද ලකුණ මාරු කරනවා ab. එතකොට මේකේ වර්ගය b වර්ගය. එතකොට දැන් මෙතන බලන්න a ඍණ b sin මේ a අකුර වගේ මේක b අකුර වගේ. එතකොට මේක a වර්ගය වගේ මේක ab වගේ මෙතන b වර්ගය වගේ. එතකොට මෙන්න මෙතන a ඍණ b. එතකොට මෙන්න මේකේ මේ a මේ sin a වෙනුවට මේ a වෙනුවට තියෙන්නේ sin ඝණය a b වෙනුවට තියෙන්නේ cos a වල ඝණය. මෙන්න මේක තමයි මේ තියෙන්නේ මේ ප්‍රසාරණය කරවලා. මේ sin ඝන a ඍණ cos ඝණය කියන එක තමයි ප්‍රසාරණය කරවලා තියෙන්නේ. ඒකට මේක දැක්ක ගමන් ළමෙක් මේක ලියා ගන්නවා sin ඝන a ඍණ cos ඝන a කියලා. ඊට පස්සේ බෙදීම sin a cos a. දැන් මේ වගේ තැනකට ආවට පස්සේ බලනවා මේ පැත්ත. එතකොට මේක කොටස් දෙකකට කඩලා තියෙනවා. කොටස් දෙකකට කඩන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට මේ sin ඝන a මේක දැන් මොකක් හරි බෙදීමකින් හරිද? 1 ඍණ 3 බෙදීම 4 කියන්නකෝ. එතකොට මේක අපි මෙතන මේ මැද ලකුණත් එක්ක 1 බෙදීම 4 ඍණ 3 බෙදීම 4 කියලා වෙන කොටස් දෙකකට ලියන්න පුළුවන්. හරි. මෙතනත් ඒ වගේ කොටස් දෙකකට කරලා ලියන්න පුළුවන්. sin ඝන a බෙදීම sin a cos a ඍණ cos ඝන a බෙදීම sin a cos a කියලා. දර්ශක සුළු කරන්න තියෙනවා. මේකෙන් 1යි මෙතනින් එනම් 2යි තියෙන්නේ. එතකොට මේකට එකක් මේකෙන් ගත්තට පස්සේ මෙතන තියෙන 2යි. එතකොට sin වර්ගය a බෙදීම cos a ඍණ cos වර්ග a බෙදීම sin a. මොකද්ද මෙතන තියෙන්නේ? sec a
කොහොමද මෙතන sec ගන්න පුළුවන්? 1යට cos මේ තියෙන්නේ 1යට cos නේද? මේක දැන් මේ විදිහට දැක්කට පස්සේ ළමෙක් හිතන්න මේ sin වර්ග a මේ තියෙන්නේ 1යට cos නේ. මේ තියෙන්නේ 1යට cos මේ 1යට cos a වෙනුවට මොකක්ද යන්න පුළුවන්? sec a කියලා යන්න පුළුවන් නේද? එතකොට මෙතන 1යට sin a මෙතන තියෙන්නේ. එතකොට ඒක වෙනුවට cosec a කියලා යන්න පුළුවන්. හරිද? එතකොට sin වර්ග a කියන එක sin වර්ග a කියන එක ලියන්න පුළුවන් 1යට cosec වර්ග a. හරිද? 1යට cosec වර්ගය කියන්නේ sin වර්ගය. sin වර්ගය 1යට දාපුවම ඒ කියන්නේ cosec වර්ගය. අපි මේ විදිහට ලියනවා. එතකොට මේ අපිට මේ උඩ තියෙන sin වර්ග a කියන එක ලියන්න පුළුවන් 1යට cosec වර්ග a කියලා. cos a 1යට cos a කියන එක ලියන්න පුළුවන් sec a කියලා. එතකොට මෙතන cos වර්ගයේ a ලියන්න පුළුවන් 1යට sec වර්ග a කියලා. 1යට sin a ලියන්න පුළුවන් cosec a කියලා. දැකද දැන් මේ අපිට ඕන එක. එතකොට නම් මේ හදාගත්ත එක හරි. එහෙනම් මේක වම් පස දකුණු පසට සමානයි. RHS එක සමානයි දකුණු පසට. හරි. වැඩේ ඉවරයි. දැන් a මේ පැත්තෙන් අරගෙන හදාගෙන උට. හැම ගානම දෙපැත්තට හදන්න බෑ. හදන්න පුළුවන් ගණන් තියෙනවා, බැරි ගණන් තියෙනවා. දැන් අනිත් පැත්තට හිතුවොත් කෙනෙක් මම ගන්නවා මේ RHS එක. මම වම් පැත්තට අරන් හදනවා. දකුණු පැත්තට අරන් හදනවා. එහෙම කියලා හිතනවා. එතකොට ඒක නා හදන්නේ කොහොමද? sec a බෙදීම cosec වර්ගය a ඍණ මෙතන මොකක්ද තිබ්බේ? cosec a නේ. cosec a බෙදීම sec වර්ගය a. එතකොට කෙනෙක් මෙහෙම තිබ්බොත් කොහොමද දන්නේ? කෙනෙක් මෙහෙම තිබ්බොත් කොහොමද දන්නේ? එතකොට කෙනෙක් මෙහෙම තිබ්බොත් ඒක නා හිතන්න පුළුවන්. හරි. දැන් එයා හිතනවා මෙහෙම. මම මෙතන පොදු හරයක් ගන්නවා. cosec වර්ගයේ a sec වර්ගයේ කියන එක පොදු හරය විදිහට ගන්නවා. එතකොට මේක sec වලින් ගුණ වෙනවා. මේ හරස් ගුණිතය විදිහට ගුණ කරලා බලන්නකො. එතකොට මේකෙන් එනවනේ. sec ගණයේ ඍණ cosec ගණය a. හරි. මේක මට මෙලියා ගන්න පුළුවන් ඝන දෙක අතරය. sec a ඍණ cosec a. එළියන. ස්වාරයක් මේ මූලපදයේ වර්ගය sec වර්ගය a ලකුණු මාරු කරනවා. sec a cosec a ගුණිතය. sec a cosec a. ඊට පස්සේ මේ පදයේ වර්ගය ඍණ cosec a වර්ගය කියන්නේ cosec a වර්ගය. බෙදීම cosec වර්ගයේ sec වර්ග a. හරිද? දැන් කෙනෙක් බලන්න ඕනේ දැන් මේක කොහොමද දැන් මේක අනිත් පැත්තට හරවන්නේ කියලා. හරිද? මේක අනිත් පැත්තට හරවන්නේ කොහොමද කියලා බලන්න ඕනේ දැන් අපි මේ සම්පූර්ණ ප්‍රකාශනය මේකෙන් බෙදාගෙන කෙනෙක්ට ලියන්න පුළුවන්. හරිද? මේ ඍණ එක මේක තියෙන්නේ. මේවා අපි ඉස්සරහම බෙදලා ලියමුකෝ. sec a ඍණ cosec a මේ සම්පූර්ණ එක බෙදනවා. මේ සම්පූර්ණ එක බෙදනවා. sec වර්ග cosec වර්ග a කියන එක මේක යටින් බෙදුවොත් sec වර්ග කැපිලා එකයට cosec වර්ගය කියන එක එනවා. එකයට cosec a වර්ගය කියන්නේ sin a වර්ගය. sin a වල වර්ගය. ඒකට මේ ප්‍රකාශනයට දැන් මේ ප්‍රකාශනය කැපුණාට පස්සේ එයාට එන උත්තරේ මොකක්ද? මේක බලයක් කැපෙනවා. ඒකට sin a cos a අසුළු කරගෙන ඉදී ළමයි අනිවාර්යෙන් බලන්න ඕනේ. cosec වර්ගය කැපුණාට පස්සේ මෙතන ඉන්නේ sec වර්ගයේ a. ඒ කියන්නේ sec වර්ගය කියන්නේ මොකද්ද? ඉරයට sec වර්ගය කියන්නේ මොකක්ද? cos වර්ගයේ a. හරි. එතකොට දැන් මේ ළමයි මේක මේ සුළු කරාට පස්සේ මේක සුළු කරගන්න විදිය බලන්න. මේක සුළු කරගන්න විදිය බලන්න. එතකොට මෙතන මේකේ ඉන්නේ මොකක්ද? එකයට cos a, එකයට sin a. මොනවම තියෙන්නේ? sin වර්ගයේ sin a cos a දාන cos වර්ගය. එතකොට sin a ඍණ cos a මේක හරස් ගුණිතය අරගන්න. මේ හරස් ගුණ මෙහෙම කරලා ගුණ කරලා බලලා මේ අපි පොදු හරයක් අරන් ගුණ කරපු මේ කරේ. එතකොට දැන් sin වර්ගයේ ධන sin a cos a cos වර්ග a. දැන් මෙන්න මේකනේ හදාගන්න ඕනත්. දැන් sin a ඍණ cos a කියන කොටස ඇවිල්ලා. මේ කොටස ඇවිල්ලා. එතකොට මේ කොටස සුළු වෙලා මේ කොටස සුළු වෙන්න ඕනේ. මේ කොටස සුළු වෙලා මෙන්න මේ එක ධන කොට්ටේ ධන සෑන්නේ කියන එක ඉන්න ඕනේ. එතකොට
දැන් මේ කොටස සුළු කරන්න ඕන. දැන් මේ කොටස සුළු කරන්න ඕන. දැන් බලන්න මේක ළමෙක් මේ sin වර්ගයේ දන cos වර්ගයේ කියන එක එකයි කියලා දැම්මොත් මෙතන ආයේ මේ ගාන ඉන්නේ නැහැ වගේ කියලා ළමෙක්ට හිතන්න පුළුවන්. එතකොට එක දන sin එක කියන එක එකයට sin එක කොට්ටේ කියන මේක සුළු කරගෙන ඒක හදාගන්න අමාරුයි. දැන් මෙතන ඉන්නේ නැති වෙයි කියලා හිතලා වෙන ළමෙක් මේක වැරදි මේක දැන් අනිත් පැත්තෙන් හදනවා කියලා එහෙම ගාන පටල ගන්නත් පුළුවන්. දැන් මේ තියෙන විදිහට සුළු කරන්න. මේ තියෙන විදිහට සුළු කරලා බලන්න. එතකොට දැන් මෙතන මේ ළමෙක් මේ sin වර්ගයේ a කියන එක බෙදුවොත් sin a cos a එකෙන් මොකද වෙන්නේ? මෙතන sin එකේ මේ sin එකට sin එකක් කැපෙනවා. sin එකකුයි cos එකකුයි යට තියෙනවා. sin a බෙදීම cos. sin බෙදීම cos කියන්නේ tan a. මේ විදිහට ළමයි සුළු කරන්න ඕනේ. නැත්තම් මේවා මේ ලියාගෙන සුළු කරන්න බෑ. මේ පදය එම පදයෙන් බෙදුවොත් එකයි. ඒතර cos වර්ගයේ a cos වර්ගයේ a බෙදීම sin a බෙදීම sin a වරක් cos a. උඩ cos එකට යට cos එක කැපෙනවා. ඒතර cos බෙදීම sin. කියන්නේ cot a. අන් sin a ඍණ cos a වාරයක් එක ධන cot a ධන tan a කියන එක ආයෙත් ඒ විදිහට එනවනේ. නම් LH එකට සමාන. LHS එකට සමානයි. එතකොට ළමෙක්ට මේ දැන් එක පැත්තකින් විතරක් හදන්න පුළුවන් කියලා හැම හිතලා දැන් විභාගයට ක්‍රම දෙකකින් හදන්න ඕනේ නැහැ. අර සමහරින් අර ගෙදරදී අපි ප්‍රැක්ටිස් කරනකොට තව හිතන විදි පුරුදු වෙන්න ඕනේ. එතකොට හිතන විදි පුරුදු වෙනකොට තමයි ළමෙක්ට මේවයි ගාණක් හිතන්න පුළුවන් වෙන්නේ. විභාගෙදී අර මේ විදිහට හිතලා මේ විදිහට අර කිසිම අයිඩියාවක් නැතුව තියනකොට එළිය මේ විදිහට කරනකොට කියලා අර ක්‍රම ගණනාවක් දකිනකොට මේක ළමෙක්ට නිකන් ඉබේම මේ අර හිතන විදිහ පුරුදු වෙනවා.